නෑ මම මෙහෙ එමිනිය හේ. හරි. Okay. ඔය දෙන්න එක කොහොමද ඉතුරු ටික කරගන්නේ? boy. God. නෑ මම හැම ජීවිතේ කරගන්නේ. නෑ මෙහෙමයි. ඒ කියන්නේ දැන් තාම අපි බැඳලා මාස කිහිපයක්නේ. Okay. ඉතින් මම එකපාරක් ගියා. ඉතින් අර මට මදීනේ. මදි. දැන් යනවා දැන් මේ වගේ ප්‍රෝග්‍රෑම් එක ඉවරච්ච එකම යනවා. හැබැයි පාව මේ මිනිහා හිත ඉන්නවා ඇතිනේ ඉස්සර වගේ වාව. ඩිජිටල් වලින් හදා ගන්න බෑනේ පෙන් ඩ්‍රයිව් එකක් බෑනේ දාගන්න. What do you mean by that? මම කියන්නේ මට ගිහිල්ලා වැඩි හරියක් ඉන්න වෙන්නේ අත් එක්ක. Okay. එතකොට ඉතින් මට දැන් Emotional, damn it! මට ඉතින් කමෙන්ට්ස් වල දාන්න වැඩින්ම දාන්නේ දෙකයි. තඩියා. නැත්තම් දෙකම එකතු කරලා දානවා තඩි කියලා. එච්චරයි මට කියන්න. අයියෝ පෝස් එකකට. අද නම් ෂෝ එකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මම මෙතන හිටියොත් නැතත් ෂෝ එක දුවනවා. කමක් නෑ බබා. බොහොම ස්තුතියි. මැරිලා තියෙන දේවල්ුත් දැන් මේ සෙට් එකේ අපි ඔක්කොමලා සතුටින් මේ ෂෝ එක ෂූට් කරන්නේ. What do you mean by that? පෙබරවාරි මාර්තු මාසේ මං හිතේ ඉතාලිවල මේ වගේ හැට්ටයක් දානවා කියලා දැනගත්තොත් අනිවාර්යෙන් ඉන්න කියනවා. මගේ ජීවිතේ අනේ වැඩ කරන්නේ නැහැ කියලා මම අයින් කරපු දේවල්ුත් අනේ දැන් මේ මොහොතේ වැඩ වෙනවා. What? හෑන්ඩ් බ්‍රේක් එක දැම්මද? Danu, you're so bad. Do you know that? පිසු කන්නගේ ටී-ෂර්ට් එකක් ලොන්ච් කළා මට එව්වා ටී-ෂර්ට් එකක් අකි මේකට පොඩි ෂවුට් අවුට් එකක් දෙන්න කියලා. ඔක ටී-ෂර්ට් ඩ්‍රෙස් එකක්. Okay. දැන් මම දැනගත්තා අම්මට සිරි මේ ලංකාවේ මිනිස්සු ටී-ෂර්ට් ඩ්‍රෙස් කියන එක නම් දන්නේ නැහැ. මේක ඇඳලා හොඳ වයින් ටිකක් අහගන්න පුළුවන් කමන්නේ. මම කමෙන්ට් එකේම දැන්න කරුණාවෙන් සලකන්නේ යටට ඇඳ නොමැත. කියලා දාලා ටී-ෂර්ට් එක දැම්මා. ටී-ෂර්ට් ඩ්‍රෙස් එක දාලා ඩ්‍රෙස් බයි පිස්සු ගන්න කියලා දැන් ටිකක් කාලයකට කලින්. ඒක කමෙන්ට් එකක් තිබ්බා. යටට ඇඳ නැති වුණාට කමන්නේ අක්කේ ගිනි ගොඩක් ගහලා තියෙන මැදින් යන්න එපා පූස කළු වෙයි කියලා. නෑ ලහිරුව ගන්නේ මං ඉස්කෝලේ යන කාලේ ඉඳලානේ. ඒ ලහිරු ඔයාට මතක නැද්ද ඔයා මෙතඩිස්ට් එකේ ගර්ල්ස් ඉස්සර ඩේට් කරා. ඔයා දෙන්නේ තුන් දෙනෙක් මං හිතන්නේ ඩේට් කරා එකවර ඉස්කෝලේ යන කාලේ. මෙයා පීටර්ස් එක ළඟ හිටගෙන ඉන්නවා. Okay. ස්කූල් බස් එක යනකම් ඒ ළමයි දෙන්න දන්නේ ඔයා ඩේට් කරනවා කියලා එකම එක්කෙනා ඔයා. How? Hold on, bro. අරුගම්බේ බීච් එකේ මේ මොකද්ද සර්ෆ් බෝඩ් එකක් පාක් කරලා තිනවා වෙන්නේ මට වගේ මට විතරද. ආල්මැස් එක්ක ජංකියක් අන්දලා වගේ. මං හිතුවා සොක්කො බක්කෝ ඔක්කොගෙම 100ක් එක නිදා ගන්නවට හරි එකෙක් වැඩක් දුන්නොත් උත්තේ නිදා ගන්නවා. මුළු රටක් දනින්නේ තමන්ගේ ගෑනියෝ විකුණන් කන එක කියලා. Emotional, damn it! මං හරිද? හරි. What do you mean by that? අප්පච්චි කිව්වා කියලා ඉතින් අප්පච්චි කියන්නේ බනින අයට පේන්න තව වැඩිපුර හොඳට කරන්න කියලා. ඉතින් ඔයා කවදා හරි හිතුවද ඔයාට මෙච්චර ලොකු තැනක් හම්බෙයි කියලා? පස්සෙන් පියත් මට කිව්වා ඔයා අනිවාර්යෙන් කොහොම මොන හරි එකක් අහයි. Okay. වෙන රෙඩි වෙලා යන්න කියලා. කැන්ඩිනේ මන්දම ඕගොල්ලෝ තමයි ලස්සන. කැරක්ටර්ස් වලදී ඇත්තටම ඒක ඉෂුව එකක් වෙලා නැහැ. ඒක ඉෂුව එකක් වෙන්න මම Facebook එකේ දාන ෆොටෝස් වලට තමයි. එතකොට මම ඉතින් දැන් ෆොටෝස් දාන්නේ ID එකට ඉන්නවා වගේ කෙලින්. Okay. කැපිල්ලා පේන්න එක ලේසි නෑ. ඔයාලා ඉතින් පේනවා. ඒ කාලේ පොඩි උනාට ලොකු විද මේක ඇත්තට මේ ලොකු ඒ කියන්නේ හැම කට්ටියටම එක ෆීචර් එකක් තියෙනවා මාර විදිහට ජනප්‍රිය වෙන්න. Okay. කොණ්ඩේ නෙවෙයිද? මං හිතන් හිටියේ කොණ්ඩේ කියලානේ. කොණ්ඩේ කවුද මම කොණ්ඩේ කියලා බලන්නේ වෙනද කාගේ? හැරෙනවා කොණ්ඩේ බලන්න. ඒක පියක් යාතේ තියෙන්නේ.
හැබැයි රවි රොයිස්න් තමයි ඔයා වෙනින් සින්දුවක් ලියුවේ. අනේ ඉන්නනේ. ශ්වාස සුදුයිනේ තමුණාද? මම ඔයාලට කියන්න. ලංකාවේ මෙච්චර කොච්චර සුදු වුණාට මේ පල්ලයට නෝ කළු වෙනවා. නේද හරි? කට්ට කළුවේ. Okay. මගේ මට ඕනේ ඒකේ පාට. මට දැනගන්න ආස නැහැ. හැබැයි මම ඊතර ටික සුදු කරේ කොහොමද කියලා විතරක් කියන්න. Yeah boy. පුලන්වෙක් බොන්න. Okay. දනු ඇත්තටම කවුරුත් මේක කිව්වට බිලීව් කරන්නේ නැහැ, විශ්වාස කරන්නෙත් නැහැ. Okay. හැම තැනම කියන දෙයක් තව පොඩි ඉන්සිඩන්ට් එකක් තියෙනවා ඒකත් මම කියන්නම්. Okay. මම ඉන්ජෙක්ෂන්ස් යූස් කළා එහෙම නැත්නම් මොන හරි ප්‍රොසීජර් එකක් කරලා තමයි හැම පාට දන්න එක කියා ගන්නත් බෑ මට. women. අද මම රුසියාවත් එක්ක ඍජුව සම්බන්ධකම් තියෙන ලංකාවේ ඉන්න අයගෙන් බොහොම අතලොස්සයි ඉන්නේ යුක්‍රේනයේ ජනාධිපතිවරුන්ටත් රුසියාවේ ජනාධිපතිවරුන්ටත් කතා කරන්න පුළුවන්. ඒ මම ඒකට එහෙම කෙනෙක්ව ඇමරිකාව දැන් කෝල් එකකට පුළුවන්ද? පුළුවන්. කාටද? පුටින්ට? පුටින්ට ගන්න ඕන නම් පුටින්ට ගන්නම් විදේශ ඇමතිවා දන්නවද? විදේශ ඇමති නෑ මම අහන එකට උත්තර දෙන්න මම අහන එකට. පුටින්ට කෝල් එකක් ගන්න පුළුවන්ද දැන්? ඕන්න ගන්න දෙන්න. ගන්න. ඕකේ. ඊට පස්සේ සෙලෙන්ස්කිට ගන්න පුළුවන්ද? සෙලෙන්ස්කිට බෑ. බෑ. අපුටින්ට ගන්නකෝ. ඕකේ. WhatsApp එකෙන් ඉපයි. රුසියා WhatsApp වැඩ නැහැ කිව්වේ නේද? ක්‍රම තියෙනවා. What? පුටින් කතා කරොත් මයික් එක ලං කරන්න හොඳ. ඔයාලට තේරෙනවා කියන්නේ රෂියන් කතා කරොත්? නෑ මට තේරෙන්නේ නෙමෙයි මට තේරෙන මිනිස්සුන්ට තේරෙනවනේ. වෙලාව කීයද මේ රුසියාවේ? නෑ ඉතින් ආන්සර් කරන්නේ නෑ ඉතින් කෝල් කරා ඊට පස්සේ. බොරු නම්බරයක් ගන්නවනේ. අයියෝ මට ඒක අවශ්‍යතාවයක් නෑ. රෂියා කොහෙද මොස්කව්නේ? මොස්කව් වෙලාව කීයද මේ වෙලාවට? නෑ නෑ ඒ වෙලාව තාම 10යි. 10යි. මොස්කව් වල 9:31යි. 9:31යි උදේ. හරිද? දැන් කාටද? එහෙමනම් මම තව එකක් කියන්නම්. ඔය පුටින්ගේ ඩිරෙක්ට් නම්බර් එක ගත්තේ. මම ජෝක් කරන්න එපා මේ ජෝක් ඇති හොඳටම. ඔය තංගලටනේ කෝල් එක ගත්තේ. උඩහට යනවා නුවර පැත්තට. මේ බස් එක අර ගලවිද්ද හරියදී පෙරලෙනවා. මාවනැල්ල පැත්තට. මේ කියන මිනිස්සුත් ඇලිලා පොඩි වෙලා මැරිලා විනාශ වෙලා යනවා අතපය කැඩලා විශාල ප්‍රමාණයක් මැරෙනවා. ජනෙලෙන් විශ්වල එක දරුවෙක් කර පඳුරක ඉතුරු වෙනවා. එහෙම අවස්ථාවල යෙදලා තියෙනවා. ඒ කුමක් නිසාද? ඒක ඉතින් එයාගේ මොකක් හරි වාසනා බලයක් තියෙනවා මේ වාසනා බලයක්. උත්පත්ති බලයක්ද? උත්පත්ති වාසනා බලයක් තියෙනවා වාසනා බලයක් තියෙනවා. වාසනා බලය. ඔව්. ඊළඟට මේ කන් දෙනවා ජම්බෝල ලොරියක්. ඔව්. මේ ජම්බෝල් ලොරියක් පෙරලෙනවා. ඔව් ඔව්. ඒකෙත් ගෙඩි ටික තැලිලා පොඩි වෙලා ගිහිල්ලා එක ජම්බෝල ගොඩියක් විතරක් කරවා ඉතුරු වෙනවා. ඔව්. ඉතුරු එක ජම්බෝල ගෙඩිය වාසනාව. රේටින්ග්ස් අඩු වෙනවනේ ටක් ගාලා මම ස්කර්ට් එක කොට වෙනවා. ඒකත් කියන්න. දැන් ජානු කාලයක් පීක් එකේ තියනවානේ. ඕකේ. කොහමරි චුට්ට රේටින්ග්ස් බහගෙන එද්දී අපේ කස්ටියුම් එකෙන් කරන්නේ මගේ ඇඳුම් චුට්ට අඩු කරනවා. ඉස්සර දිගට ඇඳලා මම දැන් කොටට අඳි. දඟ කැරක්ටර් එකක් හම්බ වෙනවා. ගහගෙන බැනගෙන. ඔච්චර මේ ගාගෙන බලාගෙන හිටියට ප්‍රයිෂෝ එක්කෙනෙක් මෙයා ගන්න බලනකොට මෙයා දිව්වා. ගැයුවේ නැහැ. අපි නෑ මම එයාටත් ගහලා ට්‍රිවිල් එකෙන් එළියට පැන්නේ. මට ඒ ගැන පොඩ්ඩක් කියන්නකෝ. මට අපිට ප්‍රශ්න කීපයක් තිබ්බා. මෙයා මේක ඇවිල්ලා අපිට කියනකොට අපි කිව්වා ප්‍රයිෂෝගේ ඉඩ තියෙනවදානේ. මෙච්චර ඔසේ කෙනෙක්ට මොනවද කරගන්න ඔතන? සහ මෙයාලා මගෙන් අහපු ලොකුම ප්‍රශ්නේ එයාද ඔයාලට කරදර කරන්නේ ඔයාද එයාට කරදර කරන්නේ? ට්‍රිවිල් එක නැග්ග ගමන් ඒ මනුස්සයා මේ ඔය ගෙදරද කියලා. එහෙම අහන්නේ නෑනේ. ඉතින් මං කෝ ඔව් ඇයි කියලා. ඉතින් මොකුත් කිව්වේ නෑ. ටික දුරක් ගිහිල්ලා ඇහුවා මේ වැස්සනේ අපි ටිකක් නතර කරන් ඉඳලා යන්න කියලා. ඊට පස්සේ මං කොහොමරි මං තෙමි හරි මං පයින්නවා කියලා හිතාගෙන සිප් එක හරිනවත් එක්ක මේ මිනිස්සයා බැහැලා පිටිපස්සට ඇවිල්ලා මට කරදර ගන්න පටන් ගත්තා. ඒත් එක්කම එයා හරි චූටි. දැන් මං උසම හදයිනේ. එයාට මාත් එක්ක හැප්පෙන්න බෑ.
Emotional, damn it. ඊට පස්සේ කොමරි නඩු ගියා ඒ මනුස්සයා පික්මී ඩ්‍රයිවර් කෙනෙක් වුණාට හොඳම දේ කියන හොඳක් දන්න ඒ මනුස්සයා අල්ලස් දූෂණ විමර්ශන එකකේ වැඩ කරන කෙනෙක් සහ එයා ලෝයර් කෙනෙක්. ඇත්තටම දැන් මේ අලුතෙන් එන අය ගැන කියන්න හරි අප්පිරියයි. Emotional, damn it. TikTok කරන ගර්ල්ස් දෙන්නෙක් ගෙන් අහනවා කවුද අර පොඩි ළමයි අශෝක්. අහනකොට මේ ඕගොල්ලෝ දැන් මාර ෆේමස් නේ කියලා අනේ මම හිටියනම් මට ඒ ළමයට කන දෙකක් ගහන්න පුළුවන්. පව් මේ ජීවිත ඉස්සලා ගහන්න ඕනේ ඉන්ටර්විව් එකේ ඉන්න කොල්ලන්ට. කරන ඒ කොල්ලන්ට ගහන්න ඕනේ. Emotional, damn it. දැන් ඔයාගේ මේ පපුව හදාගත්ත හැම නැත්නම් පිටුව ටිකක් විශාල කරගත්තා වගේ කතන්දර ටිකක් ඇහෙනවා වටින් ගොඩින්. ඒවා ඇත්ත දේවල්ද? ඇත්තටම මම ඒක හැදුවද නැද්ද කියන එක අපේ මිනිසුන්ටත් වැරදිත් නෑ. ඒක ඩාලින් ඔයාටත් ඇත්තටම අදාළ නෑ. Emotional, damn it. ඒතර පියුමි වැඩිපුර ඔබ මේ කියන්නේ ෆොටෝස් දානවා එහෙම නැත්නම් Instagram එකේ හරි අපි බොහෝ වෙලාවට දකින්නේ මේ අදනිරුවත් ඡායාරූප. ඇයි ඒ? මොකද්ද ඒකෙන් බලාපොරොත්තු වෙන දේ මොකද්ද? ඔයා අදනිරුවත් පින්තූර දාන්නේ නැද්ද? මම ඇත්තටම දාලා නැහැ. Okay. දාන්නේ නැති ඔයා හේතුව කියන්නකෝ මට. ඔයා මාව ඉන්ටර්විව් කරනකොට මම ඔයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා මෙච්චර මමත් උත්තර දෙන්න මම නිකවත් ගෑණියෙක්නේ. ඔයා දාන්න නැති හේතුව මොකද්ද? ඔයාගේ උඩකය පේන්නේ නැති වෙන්නයි මෙහෙලිය දාන්න නැති වෙන්නයි හේතුව මොකද්ද? මං හිතන්නේ මම ඒකට වඩා උත්තර දෙන්න කියලා. What do you mean by that? මම අහන්නේ පියුමි මං කියන්නේ ඒ කියන්නේ හරි ප්‍රශ්නයක් නෑ. ඔබ කොහොමද ජනප්‍රිය වුණේ එහෙමනේ? What? නෑ ඔය අන්න ඔයා ලස්සනයි ඔයා පෙන්නනවා. මේක මගේ ඇඟ නම් මට පුළුවන් ඒක පෙන්වන්න. ඔයිට වැඩි මිනිස්සු මේ අපේ ගැහණු කට්ටියට නැත්තේ ආත්ම ශක්තියක් නෑ. ඇයි තමන්ගේ ඇඟ ලස්සනට තියනවා නම් තමන්ට පෙන්වන්න බැරි? Emotional, damn it. අපේ ගැහණුන්ට බලාගෙන ඉන්න බැරි කම නේද? සමහර ගැහණුන්ට ලස්සන පියවර දෙකක් නෑ. Okay. එක්ක මොනවා හරි බොයිෆ්‍රෙන්ඩ් ප්‍රශ්න කකුලක් එළිය දාන්න බෑ. ඉතින් ඒක එක ප්‍රශ්න තියෙනවා. සමහර විට ඔයාටත් වෙන්නේ නැති. Emotional, damn it. ඩේ ගෑනුන්ගේ මන් දන්නේ ඒක මගේ වචන ගොඩේ ගෑනු. මිලියන 100ක ඩීල් එකක්. මිලියන 100ක ඩීල් එකක් චමුදිට. ඔවුන් මට යෝජනා කරේ ඒ යෝජනාව හරි නිර්මාණාත්මකයි. හරි ක්‍රියේටිව් එක කරා නම් ඒක ඇත්තටම වැඩ කරන්නත් තිබුණා පොළවේ. මහින්දට ඒ වෙලාවේ යෝජනා කරන දේවල් දෙකක් තිබුණා. මේ මම කියන එක එකක්. ඊළඟ එක මම ඊට පස්සේ කියන ලංකාවේ වෙන ජ්‍යොතිර්වේදියෙක් කරපු යෝජනාවක්. ඒ දෙක කරන්න පුළුවන් වුණා නම් මහින්දට ඡන්දේ ගොඩ දාන්න තිබුණා. ඔවුන් මට කිව්වේ දෙරණි හරි සර්ණවාහිනී හරි ඔවුන් පැය භාගයක ප්‍රෝග්‍රෑම් එකක් කරන් දෙන්නම්. ඒක කියන්න මහින්දට ඇත්තම අපලයක් තිබුණා. මහින්ද ඒකට අදාළව ඉන්දියාවෙන් ශාන්ති කර්ම කරලා ඉවරයි. ඒ නිසා ඒ අපලේ ඉවරයි. ඒ නිසා මහින්ද දිනනවා කියලා. හරිම නිර්මාණාත්මකයි. ඔයාට වෙලා කියන්න කිව්වා. ඔව්. ඒකට මිලියන 100ක් දෙන්නම් කිව්වා. ඔව්. ඇටෙත් එක්කම පලා ගත්තා නම් තමයි හොඳ. ඔබ ගැන කියවෙන කතාවක් තමයි එවකට හිටපු ගුවන් හමුදාපති කපිල ජයම්පතිව ඈ පවා ගුවන් හමුදාපති ධූරයට පත් කරන්නේ ඔබ කියලා. මේ කතාව ඇත්තද? ඉන්දික තොටවත්තගේ ගුරුකමයි කබල්ලාවේ ඉන්දික කියපු බාරේ නැකතර නොකලා නම් කපිල ජයම්පති ගුවන් හමුදාපති වෙන්නේ නෑනේ. හරි රොෂාන් 2015 නිතර කියන කතාව තමයි මෛත්‍රී බලයට ගේන්න. ගුරුකම් කළේ ඔයා නමුත් මෛත්‍රී බලයට ආපු එකද මෙහෙමනේ මිනිස්සේ බලයට එන්න නම් ක්‍රෙඩිට් එක දාන්න මම තමයි කළේ අරක මම තමයි පොර කියනවා. දැන් මෛත්‍රී ශ්‍රී ලංකාවේ පක්ෂෙත් නැහැ. Emotional, damn it. නෑනා එක්කයි යනවා නෑනාගේ මහත්තයයි මේ යමුණක්කගේ මහත්මයයි මේ මායි අපි තුන්දෙනා බජට් හවුස් එකට යනවා. අපි යන්නේ ඡන්දෙ තියන්න එපා කියන්නේ. අපි දැක්කා මේක තිබ්බොත් පරදිනවා මේක කරොත් වැරදි කියලා අපි දැනගත්තා. ඊට පස්සේ ගිහිල්ලා අපි ඉන්නකොට මේ මිනිස්සයා ගියා මේ ජොගින් යනවා කියලා. නෑනවා දැක්කද? දැක්කේ නෑ. ගියා අපි පණිවිඩයකුත් ආවා අපිට එන්නේ හම්බුන්නේ අපි ආපහු කරලා ගෙදර ආවා. ඉතින් කියන්නේ කොහොමද කියන්නේ? ජනාධිපති නෑනවා කියලා ගණන් ගන්නෙත් නෑ. ගණන් ගත්තේ නැහැ. ගණන් ගත්තා නම් ඉතින් පණිවිඩය කියන අපිට ගෙදරට යන්න පුළුවන්කමක් හම්බෙන්නේ නැහැ. ඉතින් වසවිල්ලක් ජවනේ ඒක. රනිල් හිරයවනේ කරන අත්තර පුළුවන් කලින් ආව නම් රනිල් ඇත්තට රනිල් හිරයන් නෑ ඒක. ඒක දැන් මේක ප්‍රක්ෂිත බඳා කරගත වීමක් නේ. හරිද? පළවෙනි ඒ කියන්නේ ඒක අපි වෙනම දවසක් කතා කරමු. පළවෙනි කාරණේ තමයි ඒ සමහර ඒවා කියන්නේ 180කට වඩා වළක්වන්න පුළුවන් සමහර ඒවා දෙනවා වළක්වන්න හොඳ නැති ඒවා. ලංසා ඒ කතා නෙමෙයි බලකරද? ලංසා හිරයන කරන අත්තර පුළුවන්ද? ලංසාගේ කේන්දරෙමට හම්බෙලා නෑ. නෑ රාජිත කරන අත්තර පුළුවන්ද? රාජිත? නෑ ඔය ලංසාගේ රාජිතගේ දෙන්නගේම චමච මට කේන්දර හම්බෙලා නෑ. රතනහාමුදුරුවෝ රතනහාමුදුරුවෝ ගන්න අවතන පුළුවන්කම තිබුණා.